අද අපි කතා කරන්න යන්නේ ආලෝකකරණය ගැන. ආලෝකකරණය ගැන කතා කරද්දී මුලින්ම අපි ආලෝක ප්‍රභව 3ක් ගැන කතා කරන්න ඕනේ. පළවෙනි ආලෝක ප්‍රභවය වෙන්නේ key light. නැත්නම් ප්‍රධාන ආලෝක ප්‍රභවය. දෙවෙනි ආලෝක ප්‍රභවය fill light. නැත්නම් පිරවුම් ආලෝක ප්‍රභවය. තුන්වෙනි ආලෝක ප්‍රභවය අපි හඳුන්වන්නේ back light. නැත්නම් පිටුපසින් යොමු කරන ආලෝක ප්‍රභවය. ආලෝකකරණය තුළ මෙන්න මේ කියන ආලෝක ප්‍රභවය 3 යොදාගෙන ප්‍රධාන ආලෝකකරණ 3ක් අපිට හඳුන්වා ගන්න පුළුවන්. මේ ආලෝකකරණය වෙන්නේ one point lighting. ප්‍රධාන ආලෝකය නොහොත් key light එක පමණක් භාවිතා කරමින් යම්කිසි රූපයක් අනාවරණය කිරීම one point light ලෙස හඳුන්වනවා. එය රූපයේ අවශ්‍යතාවය අනුව අපි ස්ථානගත කරනු ලබනවා. වෙනි ආලෝකකරණය වර්ගය වන්නේ 2 point lighting. ප්‍රධාන ආලෝකය නැත්නම් key light එක හා ප්‍රධාන ආලෝකයෙන් ඇතිවන සෙවණැලි හා එයින් ආලෝකමත් නොවූ ප්‍රදේශ ආලෝකමත් කිරීම සඳහා පිරවුම් ආලෝකය නැත්නම් fill light එක සහිතව භාවිතා කිරීම සිදු වෙනවා. මෙය රූපයේ අවශ්‍යතාවය අනුව අපි ස්ථානගත කිරීම සිදු කරනවා. තුන්වෙනි ආලෝක ප්‍රභවය වෙන්නේ 3 point lighting. ප්‍රධාන ආලෝකය නැත්නම් key light, පිරවුම් ආලෝකය fill light හා රූප රාමුවේ ගැඹුර ඇති කිරීමට පිටුපසින් ආලෝක ප්‍රභවයක් භාවිතා කරනු ලබයි. එය back light විදියට අපි හඳුන්වනවා. එහිදී රූපය නිවැරදිව හා ගැඹුරක් සහිතව ආලෝකමත් කිරීමේ ක්‍රමයක් භාවිතා කරන්නට සිද්ධ වෙනවා.